හරි පුතේ අහන්නකෝ මේ. අද දැන් මම ක්ලාස් එකට යනකොට මේ 11 වසර ළමෙක් හරි 11 වසර ළමයි කියන්නේ තව දැන් සති කීයක පුතේ ඉගෙන ගන්න තියෙන. තව සති 8ක් විතර තමයි ඉගෙන ගන්න තියෙන්නේ. යනකොට මේ කොල්ලෙක් අත කපාගෙන. හරි අත කපාගෙන ඉන්න ඌ ඉඳගෙන මොකද කියලා අදී මම මොකුත් කෙනෙකුත් නෑ සර්. අවුලක් නෑ කියලා කිව්වා. බලද්දි අත කපාගෙන. ඇයි කියලා අහනකොට කියනවා සර් මේ මගේ ගෑනු ළමයා එහෙම තරහා වුණා. මේ තරහා වුණා කිව්වේ මම දන්නේ නැහැ වගේ මම තරහා වුණා කිව්වේ මොකද්ද? නෑ සර් යා මේ වෙන කොල්ලෙක් එක්ක මැසේජ් කරනවා මෙහෙමයි. ඒ හින්දා මං එයාට ආදරේ ප්‍රකාශ කරන්න මම අත කපාගත්තා. මරු ආතල්. හරි. ඒ කියන්නේ මේ දැන් අපේ කාලේ ඔහොම සිද්ධි වුණේ නැහැ පුතා. ඒ කියන්නේ ආදරේ ප්‍රකාශ කරේ නෑ අපි අතේ. හරි. දැන් උඹලා මොකද කරන්නේ? උඹලගේ ජෙනරේෂන් එකේ ආදරේ ප්‍රකාශ කරන්න අත පාවිච්චි කරනවා. අපේ කාලේ මොකද උනේ ළමයි? අපි අත පාවිච්චි කරේ ළමයි මේ ආදරේ නැති කාලේ. ඒක දැන් උඹලගේ මොකද වෙලා තියෙන්නේ? අනිත් පැත්ත වෙලා. හරි. ඒ නිසා නිකන් මේ ගොන් ආතල් දෙන්න එපා. හරි. කරුණා කරලා මේ අම්මා තාත්තගේ සල්ලි වලින් මේ ඇඳුම් ටික අරගෙන කෑම බීම ටික කාලා හරි පන්ති ගාස්තු ටික දෙන්නෙත් ඒ මිනිස්සු. ඒ සල්ලි වලින්ම බ්ලේඩ් එකක් අරගෙන ඇවිල්ලා මේ අත කපා ගන්න තරම් මෝඩ වෙන්න එපා. හරි. ඒ නිසා මේ වැඩ ටික හරියට කරන්න. තව සති 8ක් විතර තියෙනවා. විශේෂයෙන්ම 11 වසර ළමයිට මේ කියන්නේ. ඉතින් ඔය වගේ ඔය ලඝු ප්‍රශ්න දාගන්න නැතුව ඉතින් මේ ගේම ගන්න. හරි. රෝල් වල එක්සෑම් එකකට දාන්න, ඒ ලෙවල් කොට දාන්න. ඊට පස්සේ තමයි ආතල් එක තියෙන ජීවිතේ. ඒ නිසා මේ කාලය ඇතුළත ඔය වගේ අර මෝඩ වැඩ වලට යන්නේ නැතුව නිකන් අර තමන්ගේ තියෙන தත්ත්වේ නැති කරගන්න එපා. හරි. මුළු පන්තියම ඉස්සරහා චාටර් නේ දැන් ඒ ළමයා. ඒ නිසා ළමයි ඔය වගේ වැඩ නොකර ටිකක් කල්පනාවෙන් වැඩ කරන්න. හරි. තමන්ගේ අත කපාගත්ත කියලා ඒක යන්නු මේ එන්නේ. තමන්ට කරදරයක් වෙනව වෙරෙන්නේ. හරි. ඒ නිසා ඔය වගේ මෝඩ ගුණ ආතල් දෙන්න එපා. හරි.